සුබ දවසක් ආයිබෝන් කියලා පිළිගන්නවා අදත් මගේ YouTube channel එකට. ඉතින් අලුත් අවුරුද්දකුත් එන නිසා මම හිතුවා වීඩියෝ එකක් කරන්න මේ අවුරුද්දේ. අපි දන්නවා බොහෝ පිරිස් වලට බොහෝ අරමුණු තියෙනවා. අපි හැමෝටම එහෙමයි. අපි අලුත් අවුරුද්දක් වෙද්දී ඊටාම විශාල වශයෙන් උද්වේගයෙන් කටයුතු කරනවා. ඊළඟ අවුරුද්ද ඊටාම සාර්ථක කරගන්නවා. මේ අවුරුද්දේ අපිට කරන්න බැරි වුණු දේවල් අපි ලබන අවුරුද්දේ කොහොම හරි කරනවා කියන අරමුණු ඇතුව. ඉතින් ප්‍රධාන වශයෙන් අපි ගත්තොත් එහෙම අපිට තියෙන ලොකු ගැටලුවක් තමයි අපි අවුරුද්ද පටන් ගද්දිම තාම විශාල අරමුණු ප්‍රමාණයක් අපි එකතු කරගන්නවා මේ අවුරුද්දේ මම මේවා සපුරාලනවා කියලා අපි එකතු කරගන්නවා. නමුත් අපි ටික කාලයක් යද්දී අපිට සිද්ධ වෙනවා ඒ අරමුණු ටිකෙන් ටික ඉවත් කරලා දාන්න. නැත්නම් අපි කරන්නම් කියලා හිටපු වැඩ ඉවත් කරලා දාන්න සිද්ධ වෙනවා. මොකද ඒක කරගන්න අපිට කාලය සහ විවිධ හේතුන් මත ඒක වෙනස් වෙනවා. ඉතින් මේක වෙන්නේ කොහොමද සහ අපි කොහොමද හරියට අවුරුද්ද නැත්නම් අපි කියනවා අපි අද කතා කරන්නේ අතරම small wings big year කියන concept එක ගැන තමයි අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඇයි වැඩ ගොඩක් දාගන්න එක දුර්වල ක්‍රමයක් වෙන්නේ? අපි දන්නවා අපිට නිදහස් කාල පරිච්ඡේදයක් හම්බුනහම අපි පොත්වල ලියනවා අපි දෙසැම්බර් 30 27 28 ඉඳන් අපි ලියනවා මේ අවුරුද්දේ මෙන්න මේ දේවල් කරනවා, ජිම් එකට යනවා, ඇඟාඩු කරනවා, සීනි කන එක නතර කරනවා, එක්සෑම් එක පාස් වෙනවා, විවිධ වාහනයක් ගන්නවා, ව්‍යාපාරයක් පටන් ගන්නවා ආදී වශයෙන් විශාල ලයිස්තු අපි ලියනවා. එහෙම ලියන්නේ අපි දන්නවා අපේ ඉස්සරහදී එන්නේ අලුත් දවසක්. ජනවාරි 1 වෙනිදා කියන්නේ 2026 ජනවාරි 1 වෙනිදා කියන අලුත් දවසක්. එතකොට අපිට අලුතෙන් අපිට මේ වැඩේ කරන්න පුළුවන්. අපි ඒකට කියනවා අපේ මොටිවේෂන් එක. නැත්නම් අපේ අභිප්‍රේරණය ඊටාම ඉහළ මට්ටමක තමයි මේ වෙලාවේ තියෙන්නේ. නමුත් අපේ ඩිසිප්ලින් එක අපි ගත්තොත් අපේ විනය, ඒ වැඩේ කරන්න තියෙන විනය තාම අඩු මට්ටමකයි තියෙන්නේ. හැබැයි මොටිවේෂන් එක ගොඩාක් උඩයි. හැබැයි ඩිසිප්ලින් එක ගොඩාක් පල්ලේ මට්ටමකයි තියෙන්නේ. දැන් මේකේ තියෙන ගැටලුව තමයි අපි ඩිසිප්ලින් එක අඩු මට්ටමක තියෙද්දි මොටිවේෂන් එක තාම වැඩි මට්ටමක තිබ්බහම ඒක ගොඩාක් දුර යන්නේ නැහැ. මොටිවේෂන් කියලා කියන්නේ අභිප්‍රේරණය කරනවා කියලා කියන්නේ මේ මොහොතවල් වලදී තියෙන. ඒ තාම කෙටි කාලයයි තියෙන. ඒකයි ටික කාලයක් ඇද්දි අපිට ඒ වැඩ කරන එක අතපසු වෙන්නේ. එක්සෑම් එකක් වෙන්න පුළුවන්. අපි ඇඟ අඩු කරන එකක් වෙන්න පුළුවන්. ව්‍යාපාරයක් පටන් ගන්න අපි මුලදී හිතනවා මම මෙහෙම කරනවා මේ ස්ටෙප් අනුගමනය කරනවා කියලා. ඒතර ඒක රියලිස්ටික් නැති වෙනවා. යථාර්ථවාදී නැති වෙනවා අපි ප්ලෑන් කරන දේ. ඒක තියෙන කාලය, ඒකට යොදන කාලය, ස්ටෙප්ස් ගැන හිතන්නේ නැතුව වැඩ ඕවර්ලෝඩ් වෙනවා. ඕවර්ලෝඩ් වුණාම අපි යම්කිසි එක්සෝස්ට් වෙනවා. අපි කියනවා වැඩ වැඩි වුණාම ඇති වෙන ආතතිය, ස්ට්‍රෙස් එකක් ඇති වෙනවා. ඒතර මොළයට මේක ස්ට්‍රෙස් එකක් වෙනවා. ස්ට්‍රෙස් එකක් වෙලා ඕක අතහැරලා දාමු, ඕක ලබන අවුරුද්දේ කරනවා, වෙන දවසක කරනවා, ආයෙ කරන්නේ නැතුව ඉන්නවා. ආදී වශයෙන් අපි කරනවා. අපි ගිව් අප් කරනවා. ඊළඟට අපි ඒක අතහැරලා දානවා. ඕන්නේ නැහැ කියලා ඉවරලා අපි අතහැරලා දානවා. ඉතින් අපි මේකේ හේතුව තමයි මෙන්න මේක. අපි කියනවා වැඩ ඕවර්ලෝඩ් වීම. අපි ගොඩාක් වැඩ දාගත්තාම අපි ඕවර්ලෝඩ් වෙනවා. අපේ මොළයට ඒක දරා ගන්න බැරි වෙනවා, ස්ට්‍රෙස් වෙනවා. ස්ට්‍රෙස් වීම මත අපි ගිව් අප් කරලා දානවා. අපි අතහැරලා දැමීම සිද්ධ කරනවා. ඊළඟට අපි කුඩා වැඩවල තියෙන ශක්තිය මොන වගේ දෙයක්ද? අපි දන්නවා අපි වැඩක් කරන යනකොට ඒ වැඩය නැත්තම් අපි කරන්න යන දේ අපි කොටස් වලට බෙදලා කරොත් අපිට ඒකෙන් බ්‍රේන් එකට ස්ට්‍රෙස් එක ගොඩාක් අඩු වෙනවා. එතකොට අපිට පුළුවන් අපි මේ අවුරුද්දේ අපි කරන්න ඉන්න නම් වැඩ 3-4 අතර ප්‍රමාණයකට සීමා කරන එක. ඒතර 3-4 ප්‍රමාණ මම මේ අවුරුද්දේ මේ වැඩ 4 නම් අනිවාර්යයෙන්ම කරනවා. ඒවා ගොඩක් ලොකු වැඩ, big progress එකක් තියෙන වැඩ නැත්තම් වැඩ. නමුත් මේ 3 විතරයි මම කරන්නේ. කියලා ඉවර වෙලා මේ අවුරුද්දේ මේ 3 කොහොම හරි කරනවා. ඒක වගේ ජීවිතේට ප්‍රබල වශයෙන් ඊළඟ අවුරුදු 5 ඇතුළත ප්‍රබල වශයෙන් බලපාන දෙයක් වෙනවා නම් ගොඩක් හොඳයි. සරල පොඩි දෙයක් නෙමෙයි, ටිකක් හොඳ දෙයක්. මාකාරිය හොඳ එක්සෑම් එකක් පාස් වෙන එක. නැත්නම් ඔය ස්කෝලර්ෂිප් එක try කරනවා නම් ඒක. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඔයා ව්‍යාපාරයක් පටන් ගන්නවා නම් ඒක ආරම්භ කරන්න. මූලික අධීර තියන වැඩ 3-4 අතර ප්‍රමාණයකට පමණක් සීමා කරගන්න. එතකොට මෙතනදී අපි මොටිවේෂන් එකටත් වැඩිය සලකන්නේ කන්සිස්ටන්සි ඩිසිප්ලින් එක. ඒ කියන්නේ අකණ්ඩ නැත්නම් නිරන්තර සහ අකණ්ඩ
භාවයේ තමයි මෙතනදී අපි සලකලා බලන්නේ. කන්සිස්ටන්සි මේක කරන් යනවද? ඩිසිප්ලින් එක තියනවද කියන එක තමයි බලන්නේ. එහෙනම් කරන්න පුළුවන් හොඳම දේ තමයි මේක කුඩා කොටස් වලට බෙදලා වෙන් කරගන්න එක. දැන් සරල උදාහරණයක්. ඔයා ව්‍යාපාරයක් පටන් ගන්න යනවා නම් ඔයා ඒකට අදාළ මූලික සෙවීම් කටයුතු මම මේ දවස් 20 ඇතුළත අනිවාර්යෙන් කරලා ඉවර කරනවා. හරි? ඊට පස්සේ මේකට අදාළ අමුද්‍රව්‍ය තියෙනවා නම් ඒවා ගන්නෙ කොහෙන්ද කියන එක හොයලා බලන එක නම් ඒක කරනවා. ඊට පස්සේ මේකට අදාළව තියෙන තමන් හරි ව්‍යාපාරයක් පටන් ගන්න අවශ්‍ය තියෙන ඉඩකඩම් සම්බන්ධව නැත්නම් මකට කුලියට ගන්න තැන සම්බන්ධ නැහැ. ඒ ගැන කතා කරනවා. කියලා කුඩා කොටස් වලට බෙදලා වෙන් කරගන්නවා. එතකොට අන්න එහෙම කුඩා කොටස් වලට බෙදලා වෙන් කරගෙන යම්කිසි ස්ට්‍රැටජික් ප්ලෑන් එකක් උපාය මාර්ගික සැලැස්මක් හදාගෙන ඒ ඔස්සේ කන්සිස්ටන්සි අකණ්ඩව යනවා නම් කුඩා කොටස් වලට බෙදලා වෙන් කරන්න. ඒකට බොහොම නිදහස් කාලයකුත් තියාගන්න. ඒක තමයි වඩාත් වැදගත්ම දේ වෙන්නේ. නිදහස් කාලයක් පැවතීම හරිම වැදගත්. ඊට පස්සේ මේ වගේ ස්මෝල් වින්ග්ස් තිබ්බහම කොන්ෆිඩන්ස් එක ඇති වෙනවා. මේ කාලේ මේ කාර්යය මම කරලා තියෙනවා. දැන් මේ වැඩේට යන ගමන ඇතුලේ මෙන්න මේ වැඩේ මම ඉවර කරලා තියෙන්නේ. ඊළඟට මේ ස්මෝල් වින්ග්ස් වලින් ටික එද්දී අපිට පුළුවන් බලා ගන්න අවුරුද්දේ කාර්තුවක් විතර යද්දී අපි ප්‍රෝග්‍රස් එකකට ඇවිල්ලා තියෙනවා. එතකොට අපි යම්කිසි තැනකට ඇවිල්ලා තියෙනවා. අපිට අවුරුද්ද ඉවර වෙද්දී ওই කාර්ය નિયમિતව ඉවර කර ගැනීමේ හැකියාව අපිට ලැබෙනවා. ඉතින් වැඩ ගොඩාක් දාගන්න නැතුව වැඩ 3ත් 4ත් අතර ප්‍රමාණයකට මේක සීමා කරලා කරන්න පුළුවන් නම් ගොඩක් වැදගත් වෙනවා. ඊළඟට මේකට අවශ්‍ය ඩේලි සිස්ටම් එක මොකක්ද? නැත්තම් අපේ දෛනික සැලැස්ම මොකක්ද මේක සඳහා කරන්න පුළුවන්. දැන් අපි දන්නවා දෙයක් අපි විශාල වශයෙන් වෙනස් කරලා කරද්දී අපේ මොලේ ඒකට කෙච්චර කැමති නැහැ. මොකද අපි සිස්ටමයිස් වෙලා තියෙන විදිහට යන්න තමයි කැමති. අපි කම්ෆර්ටබල් සෝන් එකක ඉන්න තමයි කැමති. දැන් කවුරු හරි කෙනෙක් හිතන්න පුළුවන් මම ඉස්සර නැගිට්ටේ 7ට මම ජනවාරි 1 ඉඳන් 5ට නැගිටිනවා කියලා දාගන්න කෙනෙක්ට ඊටාම ඒක මොලේ කියන හරි අපි නැගිටිමුකෝ. අපි ලියලා තියෙන්නේ අපි නැගිටිනවා කියලා කියනවා. නමුත් අපි 5ට නැගිටින්න ගියාට පස්සේ මේ අද ඕනේ තව දවසකින් විතර අපි වැඩේ පටන් ගමු කියලා මොලේ අපිට පණිවිඩයක් දෙනවා. අද ඕනේ අද එහෙම ලොකු වැඩක් නැහැ නේ එහෙම කියනවා. නමුත් අපිට පුළුවන් අපි 5ට එලාම් එක තිබ්බනම් 5ට එලාම් එක තිබ්බහම තප්පර 30ක් ඇතුලේ ඇඳෙන් ඉක්මනින් නැගිටින එක. එතකොට හොඳට මතක තියාගන්න ඒක කරන්න කලින් ඒකට අවශ්‍ය මූලික පියවර ගැනීම තමයි වැදගත්ම දේ. එතකොට මේක දීර්ඝ කාලීනව කරගෙන යනකොට අපිට පුළුවන් වෙනවා මේක හොඳින් ට්‍රැක් එකකට වැටෙනවා සහ අපේ රුටින් එකේ කොටසක් බවට පත් වෙනවා. ඉතින් අන්න ඒ වගේ කරන්න පුළුවන්. අනිත් දේ තමයි අපිට මේකට තාක්ෂණික සහායකුත් ගන්න පුළුවන්. මොකද හේතුව අපි දවසේ කරන වැඩ අපි ට්‍රැක් කරන්න පුළුවන්. ට්‍රැකර් එකක් භාවිතා කරන්න පුළුවන්. මේකට හොඳම දෙයක් තමයි සාමාන්‍ය නෝට් පැඩ් එකක් භාවිතා කරන එක. නැත්නම් සාමාන්‍ය පොතක් පාවිච්චි කරන එක. නැත්නම් ඕගොල්ලෝ දුරකථනයේ ඉන්න නිසා අපිට පුළුවන් ඇප් එකක් භාවිතා කරන ට්‍රැකින් ඇප්ස් ඕන තරම් තියෙනවා. එතකොට අපිට අර වීක්ලි රිවිව් එකක් අපිට බාර් chart pie chart වලින් බලන්න පුළුවන් මම මේ වැඩේ ඇතුලේ මේ මෙච්චරක් කරලා තියෙනවා. right. ඒතර මම මේ වැඩේ ඇතුලේ යනවා මට ප්‍රෝග්‍රස් එකක් තියෙනවා කියන එක අපිට දැක ගන්න පුළුවන් හැකියාව ලැබෙනවා. ඉතින් ඒක හරිම වැදගත් දෙයක්. මේ ඩේලි සිස්ටම් එක කොහොමද මේන්ටේන් කරන්නේ? මොකද අපි දන්නවා ස්මෝල් වින්ග්ස් කුඩා ස්ටෙප්ස් තමයි අපිට ලොකු හයිප් එකක් අරගෙන දෙන්නේ. දැන් ඊළඟ ප්‍රශ්න තමයි අපි මැදදී ෆේල් වුණොත් නැත්නම් මේක කරගෙන යනවා ඊටාම හොඳින් කරගෙන යනවා මාස දෙකක් තුනක් යද්දි වැඩේ අතහැරලා දාන්න හිතනවා නතර කරනවා මහකාර හේතුවක් මත මේක නතර වෙනවා. right? නමුත් අපි එතනදී නතර කරන්න උනොත් අපේ රිද්මේ කැඩුනොත් right? අපි ඒක නතර කරලා අයින් කළාම දානවා නෙමෙයි අපි ඒක රීසෙට් කරනවා. right? මට මේ කාලේ කරගන්න බැරි වුණා අපි ඒ කාලේ අල්ලනවා අනිත් පැත්තෙන්. නැත්නම් මේ වැඩේ මෙච්චරක් කරා මම නතර කරා මැදින්. නමුත් මම ආයෙ පටන් ගන්නවා. රීසෙට් කියන එක. රීස්ටාර්ට්. නැවත ආරම්භ කිරීම කියන්නේ ඒම් එක ඇඩ්ජස්ට් කරලා නැත්නම් අපේ ආරම්භුණු යම්කිසි ඇඩ්ජස්ට්මන්ට් එකකට ගිහිල්ලා ඉවර වෙලා යම්කිසි නැවත සකස් කිරීමකට ගිහිල්ලා නැවත ආරම්භ කරලා අවුරුද්ද ඇතුළේ මේක සක්සස් කරගන්නවාමයි කියන අරමුණ ඇතුව ඉස්සරහට යාම හරිම වැදගත්. එතකොට මේකට අදාළව තියෙන අපි කිව්වා මේ ඩිසිප්ලින් එකක් තියෙනවා. ඒක නම් මොටිවේෂන් එකක් තියෙනවා. අපි හැම වෙලාවෙම ඒකට අදාළව තියෙන දේවල් කියවනවා. මයින්ඩ්සෙට් එකක් ඇති කර ගැනීම සම්බන්ධව කියවීම. ඒ වගේ දේවල් අහන එක.
හොඳ මිතුරන් ආශ්‍රය කරන එක. හොඳ ඒ පිළිබඳව අඳුරන කට්ටියකින් නැත්නම් ඒ පිළිබඳව හොඳින් දන්න විෂය ප්‍රාමාණික ඥානයක් තියෙන පුද්ගලයන් ආශ්‍රය කරන එක වාගේ අරමුණට අදාළව තියෙනවා. එතකොට ඒගොල්ලන්ගෙන් උපදෙස් ලබා ගන්න එක මේ වගේ දේවලුත් වාගේ අරමුණ ඉස්සරහට අරයි යන්න හරිම වැදගත් දෙයක් වෙනවා. ඉතින් මේ වගේ දේවල් කරනකොට ෆේලියර්ස් එහෙම එනවා. ඒක ගැන හිතන්නේ නැතුව ඊළඟට ඒ ෆේලියර් එක කොහොම හරි රිකවර් කරගන්න එක ගැනයි නිතරම හිතන්න ඕනේ. ඒත් එක්ක ඩිසිප්ලින් එකත් එක්ක ප්‍රෝග්‍රස් එක ළඟා කරගන්න එක තමයි අරමුණ විය යුත්තේ. ඉතින් අද මට මේ වීඩියෝ එකෙන් කතා කරන්න ඕනෑ වුණේ මේ ස්මෝල් වින්ස් කියන එක. කුඩා පියවරවල් කියන එක කොහොමද අපේ අලුත් අවුරුද්ද ජයග්‍රාහී කරගන්න අරමුණු වෙන්නේ නැත්නම් වැදගත් වෙන්නේ කියන එක පිළිබඳවයි. ඒතර මේකෙදි ප්‍රධාන වශයෙන්ම අපි කරන්න ඕනේ වැදගත්ම දේ තමයි අපේ අරමුණු කුඩා කරගන්න එක සහ පොඩි අරමුණු ප්‍රමාණයක් අවුරුදු 3ක් හෝ 4ක් තියාගෙන ඒවා කුඩා කොටස් වලට බෙදලා මොටිවේෂන් එකටත් එහා ගියපු ඩිසිප්ලින් එකකින් කන්සිස්ටන්සි කරගෙන යාම තුලින් ප්‍රෝග්‍රස් එකක් ළඟා කරගන්න එක. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයගොල්ලන්ට ප්‍රයෝජනවත් වෙන්න ඇති. ඉතින් මේ වගේ වීඩියෝස් ඉස්සරහටත් බලන්න මගේ channel එක subscribe කරන්න කියලා ආරාධනා කරනවා. එහෙනම් ගිහින් එන්න. ජය වේවා.